හායි කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එකට අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් ඔයා. මගේ නම නිමේෂා. මම ගොඩක් වෙලාවට මගේ channel එක හරහා share කරන්නේ මගේ motherhood journey එක. ඊට අමතරව මම කොහොමද මගේ බබාලා දෙන්නත් එක්ක මගේ job එක මේ හැමදේම balance කරගෙන කටයුතු කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් තමයි මම මගේ channel එක හරහා ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් අදත් මම හිතුවා ඔයාලව පොඩි දෙයක් ගැන දැනුවත් කරන්න. මොකද සමහර වෙලාවට සමහර කෙනෙක් මේ ගැන නොදැනුවත්කම හින්දා අපරාධේ මේ රජයෙන් අපිට නොමිලේ ලබා දෙන මේ දීමනාව නැති වෙලා යනවා. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ ගැන දැනුවත් කරන එක හොඳයි කියලා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට කලින් අපි ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ කලින් නම් මේ දීමනාව සාමාන්‍යයෙන් අපේ ලොකු බබාලගේ කාලේ වගේ මේ දීමනාව හැම ප්‍රෙග්නන්ට් කෙනෙකුටම හම්බුණා. හැබැයි දැන් හැම ප්‍රෙග්නන්ට් කෙනෙකුටම මේ දීමනාව ලැබෙන්නේ නැහැ. ඒකට සුදුසුකම් සපුරපු අයට විතරයි මෙම දීමනාව දැන් රජයෙන් ලබා දෙන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් අයට ගැටලුවක් තියෙනවා. සමහර වෙලාවට එකම කාර්යාලයේ සේවය කරන දෙන්නෙක් ප්‍රෙග්නන්ට් වුණොත් සමහර වෙලාවට එක්කෙනෙකුට ලැබෙනවා, එක්කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ ගැනත් ඔයාලව දැනුවත් කරන්න ඕනි කියලා. ඉතින් මුලින්ම කිව්වම මේක මේ පෝෂණ මුද්දරේ එහෙම නැත්නම් මේ දීමනාව මේ පෝෂණ මුද්දරේ කියලා අපි කියන්නේ. ඉතින් මේ දීමනාව අපිට රජයෙන් ලැබෙන්නේ මේ ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ සහ කිරිදෙන මව්වරුන්ට තමයි මේ දීමනාව හම්බෙන්නේ. හැබැයි කිරිදෙන මව්වරු කියලා කිව්වට අනිවාර්යෙන් අපි ප්‍රෙග්නන්සි එකේදී මේකට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මේකට ඇප්ලයි කරාට පස්සේ මාස කිහිපයක් අපි ඩිලිවරි එකෙන් පස්සෙත් මේ වවුචර් පත අපිට හම්බ වෙනවා. ඉතින් මේ දීමනාව රජයෙන් අපිට ලබා දෙන්නේ රුපියල් 45000ක මුදලක්. ඉතින් මේ රුපියල් 45000 අපිට ලැබෙන්නේ රුපියල් 4500 වවුචර් 10ක් විදියට. ඉතින් සල්ලි නෙමෙයි ලැබෙන්නේ, වවුචර් ලැබෙන්නේ. ඉතින් මේ වවුචර් එක එයාලා මේ වෙන් කරපු කඩවල් කීපයක් තියෙනවා ඒ ප්‍රදේශවලට. ඉතින් ඒකත් අපිට ඒගොල්ලෝ මේ වවුචරේ ලබා දෙනකොට දැනුවත් කරනවා. ඉතින් අන්නේ කඩවලට ගිහිල්ලා මේ වවුචරේ ඉදිරිපත් කරලා බඩු ගන්න පුළුවන් රුපියල් 4500ක. ඉතින් කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? ඊට කලින් කතා කරොත් මේකට සුදුසුකම් තියෙන්නේ කාටද? කියන්නේ ඇප්ලයි කරන්න සුදුසුකම් තියෙන්නේ කාටද කියලා කතා කරොත් ඔයා අනිවාර්යෙන් ප්‍රෙග්නන්ට් කෙනෙක් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට සති 12 පහු කරාට පස්සේ තමයි මේකට ගොඩක් වෙලාවට ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොමද අයදුම් කරන්න කියලා කතා කරොත් අපිට ඇප්ලිකේෂන් එක අපේ මිඩ්වයිෆ් මිස් ගාවින් ගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මිඩ්වයිෆ් මිස්ලා මේක හැමෝටම දෙනවා. සමහර වෙලාවට මිස්ටර් අතපසු වීමකින් එහෙම නැත්නම් අමතක වීමකින් මේක අපිට දෙන්න බැරි වුණොත් අනිවාර්යෙන් මතක ඇතුව මේ ඇප්ලිකේෂන් එක මිඩ්වයිෆ් මිස්ගෙන් ඉල්ල ගන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ ඩේටා ටිකක් තියෙනවා එන්ටර් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට ලොකු දේවල් නෙමෙයි, අපේ නම, වයස, ලිපිනේ, ඒ වගේම අපේ හස්බන්ඩ්ගේ තොරතුරු සහ පවුලේ විස්තර තමයි මේකෙදී අපි පුරවන්න ඕන. ඉතින් මේ පුරවපු ඇප්ලිකේෂන් එක අපි ආයෙ මිඩ්වයිෆ් මිස්ට දුන්නම මිඩ්වයිෆ් මිස් අපිට ඒක සයින් කරලා සහතික කරලා දෙනවා, අනුමත කරනවා කියලා. ඒ වගේම තමයි අපේ සායනේ වෛද්‍යවරයාත් මේක අපිට සයින් කරලා දෙනවා. ඉතින් අන්න ඒ දෙන්න සයින් කරාට පස්සේ මේ ඇප්ලිකේෂන් එක අපි අරගෙන යන්න ඕන අපේ ප්‍රදේශයේ අපිට අදාළ ග්‍රාම සේවක ඒ මහත්මිය හරි ගාවට. ඉතින් එහෙම අරන් ගියාට පස්සේ එයා අපේ පවුලේ ආදායම දාලා එයත් නිර්දේශ කරලා දෙනවා. එහෙම ඇප්ලිකේෂන් එක කියන්නේ අපේ මිඩ්වයිෆ් මිස් වගේම අපේ ડોක්ටර් ඒ වගේම ග්‍රාම සේවක සයින් කරපු මේ ඇප්ලිකේෂන් එක අපි ක්ලිනික් එකේ රෙජිස්ටර් වුණාට පස්සේ අපිට හම්බෙනවනේ ගර්භණී සටහන් පත්‍රය. කියන්නේ අපේ මදර් කාඩ් එක. මෙන්න මේ මදර් කාඩ් එකේ කොපියකුත් අපි අපේ මිඩ්වයිෆ් මිස්ට කියලා සහතික කරගෙන අන්න ඒ කොපියත් මේ ඇප්ලිකේෂන් එක එක්කම අපිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ සම්බන්ධව ඉන්න නිලධාරිනියට හරි නිලධාරීතුමාට හරි ගිහින් දෙන්න ඕනේ. ඊට පස්සේ එහෙම ගිහින් දුන්නාට පස්සේ ඒගොල්ලෝ
අපි මේක ලබා ගැනීමට සුදුසුද කියලා බලලා අපිට දැනුවත් කරනවා ඒක ගන්න එන්න කියලා. එතකොට අපිට ගිහින් ඒ අවශ්‍ය වවුචර් පත් ගන්න පුළුවන්. ඉතින් එකපාර අපිට වවුචර් පත් 10ම හම්බ වෙනවා. ඒකේ අදාළ මාසයේ සටහන් කරලා තියෙන්නේ මාසයට අදාළ වවුචර් පත ගෙනියලා තමයි අපි බඩු ගැනීම සිදු කරන්න ඕනේ. මේකෙදි මම කලිනුත් කිව්වා කලින් හැම ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ටම මේ දීමනාව රජයෙන් ලබා දුන්නා. නමුත් දැන් එහෙම ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට දැන් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ සම්බන්ධ මට කිව්වේ දැන් අපි සාමාන්‍යයෙන් ඒක ලැබීමට සුදුසුද නැද්ද කියලා ගොඩක් වෙලාවට තීරණය කරන්නේ අපේ පවුලේ ඒ කියන්නේ මාසික ආදායම බලලා. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ සහ ඔයාගේ මාසික ආදායම බලලා තමයි අපේ දීමනාව ලබා ගැනීමට සුදුසුද කියලා බලනවා කියලා කිව්වේ. ඒක ගොඩක් වෙලාවට බලන්නේ අපි දැන් ගොඩක් වෙලාවට මේ දීමනාව රජයේ රැකියා කරන අයට ගොඩක් වෙලාවට අහිමි වෙනවා කියලා ගොඩක් වෙලාවට ලැබෙන්නේ නැහැ කියලා දැන් කියනවා. ඉතින් ඒකට හේතුව මම කියන්නම්. ඉතින් අපි සාමාන්‍යයෙන් රජයේ රැකියාවක් කරත් නොකරත් අපේ මාසික ආදායම බලලා තමයි මේ දීමනාව හරිනම් දෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට රජයේ රැකියා කරන අයගේ අපේ පඩි වාර්තාවේ එහෙම නැත්නම් පේ ෂීට් එක එයාලා ගෙන්න ගන්නවා. ඉතින් එහෙම ගෙන්නගෙන තමයි හස්බන්ඩ්ගේ සහ ඔයාගේ ගෙන්නගෙන තමයි ඒගොල්ලෝ ඒක බලන්නේ. ඒක බලන්නේ අපි දැන් හිතමු මම මාසෙකට රුපියල් 50000ක වැටුපක් ගන්නවා නම් සහ මගේ හස්බන්ඩ් රුපියල් 50000ක වැටුපක් ගන්නවා. එතකොට අපේ මාසික ආදායම වෙන්නේ ලක්ෂයයි. ඉතින් මේ ලක්ෂය කියන මාසික ආදායම දැන් අපේ දැන් මම ප්‍රෙග්නන්ට් නම් මට ඉන්නේ ඒ ප්‍රෙග්නන්ට් කියන්නේ බඩේ ඉන්න බබා ඇරුණම මට ඉන්නේ තව එක බබෙක් නම් එතකොට අපේ පවුලේ සමාජිකයන් සංඛ්‍යාව 3යිනේ. එතකොට අර ලක්ෂය කියන එක 3ෙන් බෙදනවා. 3ෙන් බෙදුවට පස්සේ එන ගාණ රුපියල් 30 ඒ කියන්නේ එක්කෙනෙකුට එන ගාණ රුපියල් 38000ට වැඩි නම් අපිට මේ දීමනාව හම්බෙන්නේ නැහැ. ඒ එන ගාණ 38000ට අඩු නම් අපිට මේ දීමනාව ලබා ගැනීමට සුදුසුම් විදියට පත් වෙනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට රජයේ රැකියාවක් කරත් එකම කාර්යාලයේ සේවය කරත් ඉතින් එක්කෙනෙකුට ලැබෙන්න පුළුවන් එක්කෙනෙකුට නොලැබෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මම දකින විදිහට පොඩි අසාධාරණයක් වෙනවා. මොකද සමහර වෙලාවට රජයේ රැකියාව කරන කෙනෙකුට වඩා මාසික ආදායම තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් එතකොට ඒකෙදි බලන්නේ එහෙම කෙනෙක්ගේ ගොඩක් වෙලාවට බලන්නේ අර ග්‍රාම සේවක සයින් කරනකොට දාන මාසික ආදායම. ඉතින් මේ මාසික ආදායම අර විදියට බෙදලා තමයි එයාලට ඒ දීමනාව ලබා දෙන්නේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවට ඒ අයට දීමනාව ලබා ගැනීම සඳහා ලැබෙන අවස්ථාව වැඩි. මොකද එයාලගේ පේ ෂීට් එක ඒ වගේ දත්ත චෙක් කරන්නේ නැති නිසා. ඉතින් මම හිතනවා මගේ පෞද්ගලික මතය නම් රජයේ රැකියාවක් කරත් අපේ මාසික ආදායම කොහොම වුණත් අපිට මේ හැම කෙනෙකුටම මේ දීමනාව ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද ප්‍රෙග්නන්ට් කාලේ සහ සමහර වෙලාවට අපි කොච්චර රැකියාව කරත් සමහර කාලවලදී අපිට අපහසු කාල එනවා. ඉතින් ඒ හින්දා මම හිතනවා ඕනම ප්‍රෙග්නන්ට් කෙනෙකුට මේ අවස්ථාව හම්බ වෙනවා නම් ගොඩක් හොඳයි වෙනදා තිබුණ විදියටම. ඉතින් තව දෙයක් තමයි අපිට දැන් වවුචර් පත් දුන්නට පස්සේ මේ රුපියල් 4500 වවුචර් පත් දුන්නට පස්සේ ඒකේ එහා පැත්තේ තියෙනවා අපිට අදාළ ඒ කඩවල් ගන්න පුළුවන් ස්ථාන මොනවද කියලා. ඒ ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම අපි අපේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ ස්ථාන කිහිපයක් කඩවල් කිහිපයක් ඒගොල්ලෝ ලකුණු කරලා දෙනවා. ඒ කඩවල් වලින් විතරයි මේ පෝෂණ මුද්‍රය ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මම හිතනවා කවුරු හරි මේක ගැන දන්නේ නැති කෙනෙක් හිටියනම් චූටි හරි අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මොන හරි ඔයාලට මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම මම රිප්ලයි කරනවා. ඉතින් අදට මම වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මේ වගේම ඉස්සරහට තවත් වීඩියෝ ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලාත් ඔයාලට ආදරෙන් ඉල්ලනවා.